Hello guys, welcome to my channel. අද මම යන්නේ මාළු ඇඹුල් තියල් එකක් හදාගන්න. මේකට පාවිච්චි කරලා තියෙන්නේ කෙලවල්ල මාළු. මේ ගාන කොටු හැඩයට කපාගෙන තමයි මම යූස් කරන්නේ. මෙතනදී මම ගොරක පේස්ට් එකක් හදාගන්නවා. ඒකට දාලා තියෙන්නේ ලුණුයි ගොරකයි. ඒක හොඳ thick paste එකක් වෙනකන් අපි grind කරගන්න ඕනේ. මේ ගාන ග්‍රයින්ඩ් වුණාම අපි ඒකට සුදු ලුණු ටිකක් දාගන්න ඕනේ. මේක මම ගොඩක් කල් තියාගන්න නෙවෙයි හදන්නේ, අද දවසේ පාවිච්චි කරන්න. ආපහු ඒක thick paste එකක් වෙනකම් ග්‍රයින්ඩ් කරන්න ඕනේ. අපේ paste එක ready. මේ වගේ හොඳ උක්කු පේස්ට් එකක් තමයි හැදෙන්න ඕනේ. මේ පේස්ට් එක thick වැඩි කියලා හිතනවා නම් ඔයාලට වතුර ටිකක් දාගන්නත් පුළුවන්. මේ වෙලාවේ මම ගම්මිරිස් කුඩු ටිකකුත් මේකටම එකතු කරගන්නවා. ගම්මිරිස් ටික හොඳට මේකත් එක්ක mix කරගන්න ඕනේ. මේ පේස්ට් එකට මම කහ ටිකකුත් ඇඩ් කරගන්නවා. දැන් අපි හදාගත්තු මාළු ටිකට මේ පේස්ට් එක දාලා හොඳට සීසන් වෙන්න ඒක අත ගන්න ඕනේ. මාළු කෑලි වල මේ මිශ්‍රණය හොඳට දැවටෙන්න ඕනේ. එතකොට තමයි හොඳ රසක් එන්නේ. විදියට අපි මාළු ටික සීසන් කරගෙන පැය දෙකක් තුනක් රෙස්ට් එකේ තියන්න ඕනේ. මේ වෙලාවේ මම කරපිංචා, සුදුලුණු, මිරිස් ටිකකුත් ක්ලීන් කරලා කපලා ගන්නවා. මොකද මම පරිප්පුවකුත් හදන්න යන්නේ. පරිප්පු හදන්නත් අවශ්‍ය දේවල් ටික කපලා පැත්තකින් මම තියාගන්නවා. මොකද එතකොට මට ලේසි. අද මම යන්න පටන් ගත්ත ටිකක් වේලසන. ඒ නිසා මට ගොඩක් වෙලාව තියෙනවා. ඒ වුණත් මම මේ ටික කපලා තියාගන්නවා. මොකද මට ලේසි එතකොට යන්න ගියපුවාම. දැන් පරිප්පු වලට අවශ්‍ය දේවල් ටිකත් මම කපලා ඉවරයි. මම මගේ මාළු ටික හදාගන්න පෑන් එකක් රෙඩි කරලා තියාගන්න හදන්නේ. පෑන් එකේ යටට මම කරපිංචා ටිකක් අතුර ගන්නවා. ඒ වගේම ඒකට මම රම්පේ කොළ ටිකකුත් එකතු කරගන්නවා. මෙහෙම කරපිංචා රම්පේ දාපුවාම මාළු වල රසය තව ටිකක් වැඩි වෙනවා.
දැන් මගේ වැඩ ටික ඉවර වීගෙන එන්නේ. දැන් තියෙන්නේ පොඩ්ඩක් රෙස්ට් කරන්න. මාළු ටිකට දාපු පේස්ට් එක හොඳට ඇබ්සෝබ් වෙනකන් අපි පැය 2-3ක්ම තියලා තියමු. මේ තියෙන්නේ අපි හදාගත්තු මාළු එක හොඳට සීසන් වෙලා තියෙන්නේ දැන් නම්. දැන් අපිට මේ භාජනයේ ඇතුලේ මේ මාළු කෑලි ටික පිළිවෙලට තියාගන්න ඕනි. මාළු කෑලි ටික තියාගද්දි මාළු කෑලි ටික කැඩෙන්නේ නැති වෙන්න භාජනයේ පතුල වැහෙන විදිහට පිළිවෙලට තියාගන්නවා මම. ඒ වගේම මේකෙදී අපිට මාළු කෑලි ටික අතුරලා ඉවර වුණාම ඉතුරු වෙන පේස්ට් එක තියනානේ. ඒ ටිකත් අරගෙන මේ මාළු කෑලි උඩින් මම දාගන්නවා. මාළු ඇඹුල් තියල් එකට කුරුඳු කෑලි ටිකකුත් එකතු කරගන්නවා. මොකද කුරුඳු දාපුවාම මට නම් තේරෙන විදිහට රසය චුට්ටක් වැඩි වෙනවා. හැබැයි කල් තියාගනිද්දී කුරුඳු එකතු කරන්නේ නෑ මම හිතන්නේ. කරපිංච කොළ ටිකකුත් රම්පේ කොළ ටිකකුත් එකතු කරගන්නවා. හරි එහෙනම් ඉතින් අපිට තියෙන්නේ දැන් මේක කුක් කරගන්න. මම ගොඩාක් හීට් එක තියාගන්නේ නැහැ. දැන් අපේ මාළු ටිකක් කුක් වෙලා තියෙන්නේ. මාළු වල තියෙන වතුර ගතිය එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ වතුර ගතියෙම මේ මාළු කෑලි ටික තැම්බෙනකන් ආපහු වහලා තියාගන්න ඕනේ. මම මේ මාළු එක ඇරලා බැලුවා. මොකද ඒකේ වතුර ටික හිඳිලා තිබුණොත් මාළු කෑලි ටිකේ යට අඩිය පිච්චෙන්න පුළුවන්. මේ වෙලාවේ මම මාළු කෑලි ටික පොඩ්ඩක් අනිත් පැත්ත පෙරලා ගන්නවා. මේක කරාති පුළුවන් තරම් මාළු කෑලි ටික කැඩෙන්නේ නැති වෙන්න කරගන්න try කරන්න. හරි ගිහිලා තියෙන්නේ. මේ වෙලාවේ මම ලිප් ඔෆ් කරගන්නවා. තාම මට කෑම හදලා ඉවර කරන්න වේලසන වැඩි. ඒ නිසා මම පොඩ්ඩක් ෆිල්ම් එකක් බලලා තව පොඩ්ඩකින් ඉතුරු ටික හදන්න පටන් ගන්න යන්නේ. එහෙනම් පරිප්පු එකත් හදාගමු. පරිප්පු ටික හොඳට සෝදලා අරගෙන අපි අර කලින් කපාගත්තු ලුණු, අමු මිරිස්, සුදු ලුණු, කුරුඳු ටිකක්, රම්පේ කරපිංචා ඒ ටික ඇඩ් කරගන්න ඕනි. මේකට මම උළුහාලට 2-3කුත් දාගත්තා. ඒත් එක්කම කහ, අමු 3-5 ලුණු, මිරිස් කුඩු එකතු කරගන්න ඕනි.
දැන් ඉතින් මේකට වතුර ටිකකුත් එකතු කරගෙන හැමදාම හදන විදිහට පරිප්පු එක උයා ගන්න හදන්නේ. පොල් කිරි එකත් හදලා තියාගන්නවා මම වේලසනින්. පොල් කිරි එක හදාගත්තී කැට නැති වෙන්න හොඳට මික්ස් කරගන්න ඕනි. මේ විදිහට මම පරිප්පු එක දෙතුන් වතාවක්ම මික්ස් කරගන්නවා. දැන් නම් පරිප්පු ටික ගානට ඉදිලා තියෙන්නේ. ඒ නිසා මම මේ වෙලාවේදී කිරි ටික එකතු කරගන්නවා. මේකත් හොඳට කවලම් කරගන්න ඕනේ. මේකත් ටිකක් කවලම් කරලා කිරි ටික ඉතුරුවම මම ලිප ඔෆ් කරගන්නවා. මේ වෙලාවේ මම බත් එකත් හදාගන්න යන්නේ. හාල් ටික හොඳට හොදලා අරගෙන ඒකට ලුණු ටිකක්, රම්පේ කොළ දෙක තුනක්, තලාගත්තු කරද මුංගු කරල් දෙකක් එකතු කරලා තමයි මම අද බත් එක්ක උයන්නේ. මට අමතක වුණා කියන්න තව මම මේකට කහ චුට්ටකුත් ඇඩ් කරනවා. බත් එක කොක් වෙන තියාගමු. ඔන්න මගේ බත් එකත් රෙඩි වෙලා. ඊළඟ දවසෙත් එහෙනම් මේ වගේම ෆුඩ් වීඩියෝ එකකින් අපි හම්බෙමු. Stay safe.